සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. ඔයාලා හැමෝම හොඳින් ඉන්නා නේද? අද විශේෂයෙන් පුංචි දෙයක් මතක් කරන්න හිටියා. මොකක්ද දන්නවද? මේ වීඩියෝස් නරඹලා හරි ලස්සනට පහලින් කමෙන්ට් එකක් දාලා යන මගේ ආදරණීය අම්මලා අප්පච්චිලා සහෝදර පිරිස නංගිලා මල්ලිලා අයියලා අක්කලා අල හැමෝටම ගොඩක් ස්තුතියි. මොකද ලස්සන වචනයක් හරි ලියලා යන්න අමතක කරන්නේ. ඉතින් හදවතින්ම සතුට වෙනවා ඒ දෙන ශක්තියට. ඉතින් ඒ පුංචි වචනයක් ගානේ හිතට දැනෙන සතුට කෙනෙකුට මට දෙයක් දෙන්න පුළුවන් වුණා නේද කියලා දැනෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි ඒ දෙන ආදරයට. ඒ වගේම අද අරන් ආව මගේ යාළුවේ පුංචි දෙයක්. ඔහම ඉන්නක හොඳ? බලන්න මගේ යාළුවේ මොකද්ද මේ කියලා. රෙදි කෑල්ලක් නේද? දැන් මේක මොකද්ද බලන්න. එදිකට්ටක් නේද? අද මම මොකක් හරි ඉරුණු දෙයක් මහන්න කියලා දෙනවද? නෑ හොඳ එහෙම දෙයකට නෑ. ඉතින් මේකත් හොඳ සැලකිය අවස්ථාවක් මගේ යාළුවේ. කෙනෙක් හිතනවා නම් රෙදි කෑල්ලක් තිබුණාම ඒකෙන් සැලකියාවක් පටන් ගන්න අපිට රෙදි මහන මැෂිමක් ඕනෙමයි කියලා නෑ මගේ යාළුවේ. එහෙම නෑ. ඔයාගේ දැති ශක්තියෙන් ඔයාලට සැලකියාවක් පටන් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මැෂින් එකට වැඩිය ඔයාලට පුළුවන් මේ රෙදි කෑල්ල අලංකාර කරන්න ඔයාගේ දැතින්. ඉතින් ඒකෙන්ද ඔයාගේ උත්සාහය මත මේ දේවල් තීරණය වෙනවා. ඉතින් මගේ යාළුවේ ඔයාලට පුළුවන් මේ දේ උත්සාහ කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාට මේ දේ හොඳම ව්‍යාපාරයක් බවට පත් කරගන්න ඔයාට හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් මගේ ආදරණීය යාළුවනේ යමු බලන්න අද දවසේ මොකද්ද මේ සැලකියාට දෙන නව අදහස කියලා බලන්න. ඔයාලා හැමෝටම ජය වේවා. ඉතින් මගේ යාළුවනේ ඉස්සරහම මම අන්න ওই විදිහට රෙදි කෑල්ලක් එක පැත්තකට සෙන්ටිමීටර් 10ක් විතර තියෙන අනිත් පැත්තට සෙන්ටිමීටර් 20ක් විතර තියෙන. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණවල වලට මේක කපා ගන්න පුළුවන් මගේ යාළුවේ. ඉතින් මගේ යාළුවා ඔන්න ඔහම තමයි ඉතින් වැඩක් පටන් ගන්න යනකොටම ඉතින් අපේ පොඩ්ඩක් ළඟට වෙලා ඉන්නවා. ඉතින් එයාට ඔය ඇඳ අපි දීලා තියෙනවා සෙල්ලම් කරන්නම කියලා. ඉතින් එතෙන්ටම වෙලා තමයි මමත් මගේ වැඩ ටික කරගන්නේ. මං හිතනවා ගෙදර පොඩි බබාලා ඉන්න අම්මලා හැමෝම මේ වගේ වෙන්න ඕනේ. තමන්ගේ වැඩ කටයුතු කරගන්නේ ඔන්න ඔහම තමයි තින්නේ. හරි මගේ යාළුවා අපි වැඩේ පටන් ගමු. ඔන්න ඔය විදිහට කපාගත්ත රෙදි කෑල්ල මම දෙකට නමනවා දිග අතට. ඊට පස්සේ මගේ යාළුවා ඔන්න ඔහම අනිත් පැත්තටත් ඔක නමනවා. නමලා අර නැමුම් දාර තියෙන්නේ. ඒ දාර චුට්ටක් පේන්න තියාගන්න මගේ යාළුවේ. ඊට පස්සේ නැවතත් ඒක දිග අරිනවා. ඊට පස්සේ මගේ යාළුවා ඔන්න ඔය විදිහට අර නැමුම් දාරේ තිබ්බේ එතෙන් ඔන්න එක කෑල්ලක් ඔය විදිහට නමනවා. අනිත් පැත්තත් ඒ විදිහටම සමානව නමා ගන්නවා. ඊට පස්සේ නැවතත් මැදට වෙන්න එක පැත්තකින් ඔන්න ඔහම නමනවා. ඊට පස්සේ මගේ යාළුවා අනිත් පැත්තත් ඒ විදිහටම නමනවා. චුට්ට එක පිට එක උඩ තියාගන්න පුළුවන් වෙන්න. ඔන්න ඔය විදිහට. ඔයාලට පේනව නේද? ඊට පස්සේ මගේ යාළුවේ මේක එහෙම වෙන්නේ නැති වෙන්න ඔයාලට පුළුවන් කට්ටකින් මේක රඳව ගන්න. ඊට පස්සේ මගේ යාළුවා අනිත් පැත්ත ඔන්න ඔය විදිහට හරවන්න. ඊට පස්සේ මගේ යාළුවා එක පැත්තකට වෙන්න ඔයාලට පුළුවන් කැමති මෝස්තරයක් ඇඳ ගන්න. ඉතින් මං ඇඳගත්තේ ඔන්න ඔය වගේ මෝස්තරයක්. මගේ යාළුවේ නැවතත් අර හැට්ටකට අයින් කරලා මේක දිග අරින්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් මගේ යාළුවේ මොකක්ද දන්නවද කරන්නට ඕනේ? මෙන්න මේ ඇඳගත්ත මෝස්තරය ඔයාට පුළුවන් නූලකින් මහන්න. ඔයා මලක් ඇඳනම් මලක් මහන්න පුළුවන්. මමත් ඔන්න ඔය විදිහට ඇඳගත්ත දේ මහනවා බලන්නකෝ. ඉතින් මගේ යාළුවා ඔන්න ඔය විදිහට තමයි මම මේක මහගත්තේ. ඊට පස්සේ නැවතත් කන පිට හරවගෙන ඔන්න ඔය විදිහට මෙන්න මේක ඇතුල් පැත්තට වෙන්න නවනවා. ඒ කියන්නේ මහගත්ත දේ හොඳ පැත්තට තියන්න ඔන්න ඔය විදිහට නමා ගන්නවා මගේ යාළුවේ. ඊට පස්සේ මගේ යාළුවේ මෙන්න මේ විදිහට චුට්ටක් එක උඩ එක තියුවට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මෙතනින් මැස්මක් දාගන්න අතින්. ඊට පස්සේ මැස්ම දාගෙන මගේ යාළුවේ බෝ එකක් ආකාරයට රැලි කරගන්න තමයි තියෙන්නේ මගේ යාළුවා ඔන්න ඔය විදිහට. ඉතින් මම හිතනවා දැන් ඔයාට තේරෙන්නේ නැති මම මොකද්ද මේ කරන්න කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මගේ යාළුවේ මෙතනට චූටි පටි කෑල්ලක් තියලා ඒක අලව ගන්න පුළුවන් නැත්නම් මැස්මක් දාගන්න පුළුවන් මගේ යාළුවේ. ඉතින් මගේ යාළුවේ ඔයාට දැන් තේරෙනව නේද මම මොකද්ද හැදුවේ මේ කියලා. ඇත්තටම මේ හැදුවේ කොණ්ඩ කටු වලට, බූල් බෑන්ඩ් වලට අලංකාර කරගන්න පුළුවන් විදිහක්. ඉතින් මේක හොඳ සැලකිය අවස්ථාවක්. මම මීට කලින් ගෙනාව වීඩියෝ එකේ පෙන්වුවාට මැෂින් එකකින් මහලා
හැබැයි මේ වීඩියෝ එක බලපු ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා මේක අපිට අතින් මහන්න බැයිද කියලා. ඊට පස්සේ මම ඇත්තටම තීරණය කළා හැමෝටම මැෂින් නැති වෙන්න පුළුවන් නේද? ඒකින්ද හැමෝටම මේක මහගන්න බැරි වෙන්න පුළුවන්. ඒකින්ද කොහොමද මේක අතින් මහන්නේ කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක හින්දම එදා මම වීඩියෝ එකකින් ගෙනාව නිර්මාණවලට අමතරව තමයි අද මේ නිර්මාණ ඔයාලට කියලා දුන්නේ. මගේ යාළුවනේ ඔයාලට පුළුවන් මම ඊට කලින් ගෙනාව වීඩියෝ එකේ ඔන්න ඔය මැහුව බොහෝ එක ඔන්න ඔය නිර්මාණ ඔක්කොම අතින් නිර්මාණය කරන්නත් ඔයාලට පුළුවන් මගේ යාළුවේ. ඒ වගේම මතක් කරන්නට ඕනේ මේ අතින් මහන නිර්මාණවල වටිනාකම වැඩි. ඉතින් මේක හරි නිර්මාණශීලීව පිළිවෙලට කොණ්ඩ කටු වලට වූල් බෑන්ඩ් වලට ඔයා මහලා තියනවා නම් ඒකේ වටිනාකම ඉහළ වටිනාකමකට ඔයාට අලෙවි කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ දේවල්. ඉතින් ඔන්න ඔය විදිහට තවත් නිර්මාණ අපිට කරන්න පුළුවන් මගේ යාළුවේ. ඕන රෙදි කෑල්ලක් අරගෙන ඔන්න ඔය විදිහට ඔයාට මහ ගන්න පුළුවන්. ඉතින් පේනව නේද? මගේ වැඩ ඉවර වෙනකොටත් පොඩ්ඩක් තාම එතන ඉන්නවා මගෙත් එක්කම. ඉතින් එයාගේ ලෝකේ බලන්නකෝ ඉතින්. එයා රූප තෝරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙයාගෙත් සෙල්ලම් ලෝකේ සෙල්ලම් යඳ සම්පූර්ණම සෙල්ලම් බඩ වලින් ඉතින් පුරවනවා. ඉතින් මගේ යාළුවෝ ඔයාලට පේනවා ඇති නේද? මමත් ගෙදර වැඩ එතකොට බබාගේ වැඩ මේ ඔක්කොම කරන අතරතුර තමයි මේ වගේ පුංචි දේවල් කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන්. ඔයාලගේ ගෙදර වැඩ කරන ගමන් මේ වගේ සෙන්ටරකියාවක් පටන් ගන්න. ඉතින් මගේ යාළුවෝ මම විශ්වාස කරනවා මේ අරන් ආව වීඩියෝ එකත් ඔයාගේ ජීවිතයට වැදගත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එකට අලුත් යාළුවෙක් නම් subscribe කරලා දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාට පුළුවන් මගේ යාළුවේ මගේ පරණ වීඩියෝස් නරඹන්න. ඒතුළුනොත් ඔයාට ජීවිතේට දෙයක් අරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට මං ගිහින් එන්නම් මගේ යාළුවේ. ඔයාලා හැමෝටම ජය වේවා.